සුබ දවසක් යාළුවනේ. අද අපි කතා කරන්නේ ගේම් රෙකෝඩ් කරන්න පුළුවන් සුපිරි ක්වොලිටි ස්ක්‍රීන් රෙකෝඩර් එකක් ගැන. මේක ඇත්තටම මේ low end PC වලට කිසිම ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න පුළුවන්. මොකද මේ ඉතා හොඳ ක්වොලිටි එකකින් මේ කිසිම ලැග් ගන්න නැතුව රෙකෝඩ් කරන්න පුළුවන්. මේක අපි බලමු කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මෙතන සර්ච් කරන්න ඕනේ MSI Afterburner කියලා. තියෙන MSI Afterburner download. ඊට පස්සේ මේ උඩම තියෙන link එකෙන් යන්න ඕනේ MSI කියන එකේ තියෙන මේ MSI Afterburner කියලා. හරි. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මේකෙ මෙතන තියෙන්නේ මේ final කියලා. අන්න ඒක තමයි අපි download කරගන්න ඕන. මේ විදිහට click කරාම auto download වෙනවා. MB 56ක් වගේ තමයි තියෙන්නේ. this PC එකේ download වල අපි අර download කරපු file එක තියෙනවා. මේ compress කියන එක ඇතුලේ තමයි මේ file එක තියෙන්නේ. මේක මේ විදිහට extract කරගන්න ඕන. ඊට පස්සේ මේ වගේ එනවා. ඒක double click කරලා install කරගන්න ඕන. මේ යට ටික එක අයින් කරන්න. ඊපස්සේ install දෙන්න. තප්පර කිහිපයක් මේක load වෙනවා. සාමාන්‍ය app එකක් install කරන විදිහට තමයි මේක install කරන්න තියෙන්නේ. හරි. දැන් ඔන්න අපේ කම්පියුටර් එකට මේ MSI Afterburner එක අපි ඉන්ස්ටෝල් කරගත්තා. මේ තියෙන්නේ මගේ ඩෙස්ක්ටොප් එකේ මේකේ ෂෝට්කට් එක. ඒක අපි මේ විදිහට ඩබල් ක්ලික් කරලා ඕපන් කරගමු. ඔයාලගේ සෙපරේට් PG කාඩ් එකක් තියෙනවා නම් මේකේ performance උනත් බලා ගන්න පුළුවන්. මගේ එහෙම එකක් නැහැ. onboard PG එක මේ තියෙන්නේ. onboard PG එකට මේක support කරන්නේ නැහැ. හරි. අපි දැන් බලමු මේක කොහොමද screen record කරන්න setting ටික හදාගන්නේ කියලා. මේ වම් පැත්තේ කෙරවල යට තියෙනවා setting icon එක. අන්න ඒක click කරාම මේ වගේ interface එකක් තමයි එන්නේ. මේකේ මේ තියෙනවා screen capture කියලා. ඊට එහා පැත්තකට ගියාම තියෙනවා video capture කියලා. screen capture කියන්නේ අපිට screenshot එකක් වගේ ගහ ගන්න පුළුවන් game එක play කරද්දී. මෙතන අපිට ඕන key එකක් දාගන්න තියෙන්නේ. මම මේකට දාගන්නවා F1 වගේ key එකක්. හරි. ඊට පස්සේ video capture කියන එකට ගියාම ඒකේ අපිට දාලා තියෙනවා F5 F6 කියලා. අපිට මේක ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. මම මේ දෙක මේ විදිහට තියලා මෙතන අපේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන ලොකේෂන් එක සිලෙක්ට් කර හැකි. මම මේක දැන් ඩෙස්ක්ටොප් එකට හදා ගන්නවා. මෙතන අපිට ඕන විදිහට FPS එහෙම වැඩි අඩු වැඩි කරන්න පුළුවන්. මම මේ විදිහටම default setting ටික තියාගෙන මේ screen record කරලා ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට apply කරලා okay කරනවා. හරි. දැන් මේ විදිහට මේක open එකේ තියෙද්දිම අපි game එකක් open කරනවා. මම දැන් GTA Vice City game එක open කරලා වෙන්නන්න. screen record දෙන්න පටන් ගන්නවා. පේනවනේ අර උඩ වම් පැත්තේ කෙරවල නිකන් කොටුවක් වගේ කරගෙනනේ. ඒ රෙකෝඩ් වෙන්න පටන් ගත්තට පස්සේ අපි දැන් බලමු ගේම් එකකට පොඩ්ඩක් ගිහිල්ලා කොහොමද කියලා. හරි. දැන් මේක ස්ටොප් කරන්නේ 6 ඔබලා. අපි දාගත්තේ 6නේ. 6 ගුවා. දැන් මේක සේව් වෙලා තියෙන්නේ අපි අර දුන්න ලොකේෂන් එකට. අපි ගිහිල්ලා බලමු දැන් මේක කොහොමද ක්වොලිටි එක කියලා.
මේ තියෙන්නේ අපි සේව් කරගත්ත ලොකේෂන් එක. මේ තියෙන්නේ අපේ වීඩියෝ එක. මේක මේ විදිහට ඕපන් කරපුවාම ඔන්න දැන් අපි රෙකෝඩ් කරගත්ත කොටස තියෙනවා. ඇත්තටම හොඳම quality එකකින් තියෙනවා. අපිට ඕන නම් මේකේ quality එක තවත් වැඩි කරන්න පුළුවන්. ඇත්තටම මම නම් කියන්නේ මේ quality එක හොඳටම ඇති. මේ බලන්නකො ගේම් එක ප්ලේ කරනවා වගේම quality එකක් තියෙනවා. අපිට අවශ්‍ය නම් තව අර setting වලින් quality වැඩි කරගන්න පුළුවන්. ඇත්තටම මේ app එක හොඳටම හොඳයි. low end PC එකකට උනත් කිසිම lag එකක් නැතුව use කරන්න පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ගිහිල්ලා එන්න.